අයිබෝවන්. ඔගොල්ලෝ අහලා තියෙනවද නිදාගෙන ඉන්න යෝධයෙක් වගේ පේන අద్භූත බලවේග තියෙනවා කියලා විශ්වාස කරන කන්දක් ගැන? ඒ වගේ කන්දක් ලංකාවේ තියෙනවා. ඒක සුන්දර වගේම හරිම ලස්සනයි. ගොඩක් මේ දවස්වල කතා වෙන කන්දක් තමයි මේ යහංගල කන්ද කියන්නේ. අද අපි කතා කරමු යහංගල කන්ද ගැන. මේ යහංගල කියන නම ඇහුන හැටියම අපිට මතක් වෙන්නේ යහනක්. එහෙම නැත්නම් ඇඳක්. ඉතින් මේ යහංගල කන්ද හරි මැද, ඒ කියන්නේ මුදුන හරියටම සමතලා. ඒ කියන්නේ මේ යහංගල කන්ද කවුරුහරි නිර්මාණය කරලා තියෙනවා යහනක් විදිහට කියලා මේ ගැමියන් අතර විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ කන්ද එහෙම නිර්මාණය කරලා තියෙන්නේ සුවිශේෂී කාර්යයක් සඳහා තමයි මේ ගැමියෝ විශ්වාස කරන්නේ. ජනප්‍රවාදවල තියෙනවා රාම රාවණා යුද්ධයෙන් පස්සේ රාවණා රජු මැරුණේ නෑ කියලා. මේ රාවණා රජුගේ සිහිමුර්ජා වුණු සිරුර මේ යහංගල කන්දේ තැන්පත් කරලා තියෙනවා කියලා මේ ගැමියන් අතර විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ ගැමියෝ විශ්වාස කරනවා අදත් මේ කන්ද තුල රාවණා රජුගේ නිදාගෙන සිටින සිරුර මිහිදන් කරලා තියෙනවා කියලා. මේ ගැමියෝ විශ්වාස කරනවා රාවණා රජු තවමත් සුවසේ මේ කන්දේ නිදාගෙන ඉන්නවා කියලා. ඒ වගේම රාවණා රජු නැවත අවදි වෙන දවස ගැන ලස්සන කතා මේ ගැමියන් අතර තවමත් තියෙනවා. ඒවල සුන්දර අතීත කතාවක් තියෙනවා. ඒ වගේම ඔබත් මේ කන්ද නරඹන්න යනවා නැත්නම් කන්ද තරණය කරන්න යනවා නම් මාස අනුභව කරන්න බෑ. ඒ වගේම කටවරද්ද ගන්නත් බෑ. ඒ වගේ ගොඩක් දේවල් කරලා ගලේ බණ්ඩාර දෙවියන්ගේ අවසර අරන් තමයි මේ කන්ද තරණය කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ගලේ බණ්ඩාර දෙවියන්ගේ කලාපය තමයි මේ යහංගල කඳුපන්තිය කියන්නේ. ඒ වගේම මේ වැරදි කරලා යන කට්ටිය මම්මුලා වෙනවා, අතරමං වෙනවා කියලා විශ්වාසයක් ගැමියන් අතර තියෙනවා. ඉතින් මේ කන්දට රැට අමුතු වර්ගයේ එලි පාත් වෙනවා කියලත් මේ වටේ පිටේ ඉන්න මිනිස්සු කියනවා. ඒක අදටත් තියෙන සුන්දර කතාවක්. ඒක ඇත්ත නැත්ත බලන්න නම් ඔබත් රාත්‍රියේ මේ කඳු මුදනක ඉන්න වෙනවා. අද හුඟක් ඉන්න තරුණයෝ මේ කන්ද තරණය කරන්න ගොඩක් කැමතියි. ඒ වගේම මේ කන්දට පේන දර්ශනය උදේ වගේම රාත්‍රියට ලංකාවේ කොතනට ගියත් මේ සුන්දරත්වය බලන්න බෑ. ඉතින් මේ කන්ද කියන්නේ හරි පූජනීය පෞරාණික කතන්දර තියෙන තැන. ඉතින් මේ තැන පරිස්සම් කරගන්න එකත් අපේම වගකීමක්. ඒ වගේම අපේ අනාගත පරපුරටත් මේක සුරක්ෂිතව තියෙන්න ඕනේ. ඒ වගේම පරිසරයට හානි කරන්න හොඳ නැහැ. ඒ පරිසරය අපි රැක ගන්න ඕනේ. මේවා අපේ වස්තුන් අපි රැක ගන්න එක අපේ යුතුයකම. මේ යහංගල ගැන විස්තරාත්මක වීඩියෝ එකක් අපි ළඟදී ගේනවා. ඉතින් ඒක බලන්න අපේ channel එකත් එක්ක නැදී ඉන්න. ඔබට සුබ දවසක්.